අද මම කතා කරන්න යන්නේ මේ දවස්වල හැමෝගෙම කටේ තියෙන මාතෘකාවක් ගැන. හිතන්නකෝ ඔයා හිතේ මවා ගන්න ඕනම දෙයක්, ඒ කියන්නේ ලංකාවේ වැවක් උඩින් පාට බැලුම් බෝලයක් පාවෙලා යනවා වගේ දෙයක් ටයිප් කරපු ගමන් ඒක හයි ක්වොලිටි වීඩියෝ එකක් විදිහට ඔයාට හම්බෙනවා නම් කොහොමද? අන්නේ මැජික් එක තමයි Google එකේ අලුත්ම AI වීඩියෝ ජෙනරේෂන් මොඩල් එක වෙන Veo 3 එකෙන් කරන්නේ. හැබැයි මේක මැජික් එකක් නෙවෙයි. මේක පිටිපස්සේ තියෙන්නේ සුපිරි ටෙක්නොලොජි. අද අපි කතා කරන්න යන්නේ ඒ බෑක්-එන්ඩ් ප්‍රොසෙස් එක ගැන. සරලවම සිංහලෙන් මේ අමුතු වැඩේ වෙන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්න. හරි. මුලින්ම මේ Veo කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බලමු. Veo කියන්නේ Google DeepMind එකෙන් හදපු text to video AI මොඩල් එකක්. හරියට OpenAI ලගේ Sora වගේ. මේකට පුළුවන් අපි දෙන්න සරල text prompt එකක්, ඒ කියන්නේ වචන ටිකක් අරගෙන විනාඩියකට වඩා දිග 1080p resolution එකේ සුපහැදිලි වීඩියෝ එකක් හදන්න. ඒ විතරක් නෙමෙයි, සිනමැටික් ඉෆෙක්ට් පවා එකතු කරන්න පුළුවන්. හිතන්නකෝ ඩ්‍රෝන් ෂොට්, ටයිම් ලැප්ස් වගේ දේවල්. හරි. දැන් තමයි වැදගත්ම හරිය. මේක වෙන්නේ කොහොමද? මම මේක පියවර 4කට කඩලා සරලවම කියන්න. පළවෙනි එක තමයි prompt එක තේරුම් ගැනීම. Understanding the prompt. මුලින්ම අපි AI එකට prompt එකක්, ඒ කියන්නේ අපිට ඕන වීඩියෝ එක ගැන විස්තරයක් දෙනවා. උදාහරණයක් විදියට අපි මෙහෙම type කරලා බලමු. A majestic lion with the golden mane working through the neon lit street of Tokyo at night. මේ වෙලාවේ AI එකේ තියෙන Transformer කියන මොඩල් ආකිටෙක්චර් එකේ කොටසක් වැඩ පටන් ගන්නවා. Transformer කියන්නේ හරියට භාෂා විශාරදයෙක් වගේ. එයා මේ වාක්‍යයේ තියෙන හැම වචනයක්ම lion, golden mane, neon lit streets, Tokyo, night වගේ හැම දෙයකම සම්බන්ධය තේරුම් ගන්නවා. සිංහයා කොහොමද ඉන්න ඕනේ? පරිසරය මොන වගේද? රෑ වෙලාව නිසා එළිය කොහොමද වෙන්න ඕනේ? මේ හැම දෙයක්ම එයා විශ්ලේෂණය කරනවා. ඊළඟ පියවර තමයි මේ හදාගත්ත සිතුවිල්ල latent space එකට ගෙනීම. දැන් AI එක අපි දුන්න විස්තර තේරුම් ගත්තනේ. ඊළඟට එයා මේ අදහස එයාගේම සිතුවිලි ලෝකයකට දාගන්නවා. අපි මේකට ටෙක්නිකල් විදිහට කියන්නේ latent space එක කියලා. හිතන්නකෝ, latent space එක කියන්නේ කිසිම රූපයක් නැති, හැබැයි හැම අදහසක්ම හැම concept එකක්ම තියෙන අමුතු dimension එකක් කියලා. සිංහයා කියන concept එක, Tokyo VV කියන concept එක, මේ හැමදේම ගණිතමය ලක්ෂයන් විදිහට මේ latent space එකේ තියෙනවා. තුන්වෙනි පියවර noise වලින් රූප මැවීම. ඒ කියන්නේ the diffusion process. මෙතන තමයි නියම වැඩේ වෙන්නේ. දැන් අර latent space එකේ තියෙන අපේ අදහස වීඩියෝ එකක් කරන්න ඕනේ. AI එක පාවිච්චි කරනවා diffusion model කියලා ක්‍රමවේදයක්. මේක තමයි හරිම interesting part එක. AI එක පටන් ගන්න random noise එකකින්. හරියට අපේ TV එකේ signal නැති වුණා මෙන්න චිරි ගාන screen එක වගේ. ඊට පස්සේ AI එක අර prompt එකෙන් තේරුම් ගත්ත දේවල් පාවිච්චි කරලා ටිකෙන් ටික මේ noise එක අඩු කරගෙන පැහැදිලි රූපයක් මතු කර ගන්නවා. ඒක හරියට මූර්ති ශිල්පයේ කළු ගලකින් අනවශ්‍ය කැලි අයින් කරලා ලස්සන පිළිමයක් මතු කර ගන්නවා වගේ වැඩක්. මේ diffusion process එක එක frame එකකට නෙවෙයි, වීඩියෝ එකේ frame ගොඩකට එකපාර සිද්ධ වෙනවා. AI එක තේරුම් ගන්නවා පළවෙනි frame එකේ සිංහයා ඉන්න තැනයි දෙවෙනි frame එකේ ඉන්න තැනයි අතර සම්බන්ධය. හතරවෙනි සහ අවසාන පියවර වීඩියෝ එකට පණ දීම. consistency and motion. මේක තමා Veo සහ Sora වගේ අලුත් මොඩල්ස් වල තියෙන ලොකුම දියුණුව. පරණ AI මොඩල් වලට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමා consistency එක. ඒ කියන්නේ එකම දේ එකම විදිහට වීඩියෝ එක පුරාම තියාගන්න බැරි එක. හැබැයි Veo 3 වගේ මොඩල්ස් වලට පුළුවන් සිංහයාගේ golden mane එකේ පාට, එයාගේ ඇවිදින වේගය, ටෝකියෝ වීදියේ නියෝන් ලයිට් වල එළිය වගේ දේවල් වීඩියෝ එක ඉවර වෙනකම්ම වෙනස් නොවි තාත්විකව පවත්වාගෙන යන්න. ඒකට හේතුව AI එක තේරුම් ගන්නවා කාලය සහ චලනය කියන දේවල්. time and motion. ඒක නිකන් වෙනම frames හදනවා වගේ නෙවෙයි, මුළු වීඩියෝ එකම එක සිදුවීමක් විදිහට තමයි ජෙනරේට් කරන්නේ. මේ තාක්ෂණය හිතා ගන්න බැරි තරම් වේගෙන් දියුණු වෙනවා. මේ දවස්වල ට්‍රෙන්ඩ්ස් තමයි පළවෙනි එක longer videos. ඉස්සර තප්පර 5-10ක් වීඩියෝ හැදුවේ. දැන් විනාඩියකට වඩා දිග වීඩියෝ හදනවා. ඊළඟ එක තමයි higher fidelity. 1080p සහ ඊටත් වඩා resolution වලින් පුදුම ෆොටෝ රියලිස්ටික් විදිහට වීඩියෝ හදනවා. සමහර වෙලාවට ඇත්ත වීඩියෝ එකක්ද AI එකක්ද කියලා හොයාගන්නත් අමාරුයි. ඊළඟ එක තමයි understanding physics. වස්තුන් එකිනෙක ගැටෙන විදිය, ආලෝකය වැටුනම සෙවලෙන හැදෙන විදිය වගේ භෞතික විද්‍යාත්මක දේවල් පවා AI එක දැන් තේරුම් ගන්නවා. OpenAI එකේ Sora මොඩල් එකේ එක්සැම්පල් එකක් බලුවොත් මේක හොඳටම පේනවා. මේක තමයි Google Veo වගේ AI එකක් ඇතුලේ වෙන සරල කතාව. මේක
ඒක ෆිල්ම් මේකර්ස්ලට, ඇඩ්වර්ටයිසර්ස්ලට සහ මං වගේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට අලුත් ලෝකයක් විවෘත කරනවා. හැබැයි ඉතින් මේකේ හොඳ වගේම ඩීප් ෆේක් වගේ නරක පැති ගැනත් අපි දැනුවත් වෙන්න ඕනේ. මම ඉදිරි වීඩියෝ එකකින් ඒ වගේ දේවල් ගැනත් එක්ස්ප්ලেইন කරන්න බලාපොරොත්තු වෙනවා. අද වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා. ඔයාලට ඉදිරියට මේ වගේ තව මොන එක්ස්ප්ලනේෂන්ද ඕනේ කියලා පහලින් කමෙන්ට් කරන්න යන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. අමතක නොකර channel එක subscribe කරන්න. එතකොට මම දාන අලුත් වීඩියෝ ඔයාලට මිස් වෙන්නේ නැහැ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ජය වේවා.